හොඳයි විරාමයෙන් අනතුරු ඔබ නැවතත් අලුත් දිනක් සමගින්. අපේ මිනිසු විදිහට කලාවට ඒ වගේම රසවින්දනයට නිර්මාණශීලීත්වයට ආලය කරන්න ඕනේ, ඇලුම් කරන්න ඕනේ. අපි මේ දේවල් සමග තමයි ජීවිතය ඉදිරියට ගෙන යන්න ඕනේ. මොකද අපි පරිපූර්ණ මිනිසෙක් විදිහට සමාජගත වෙන්න නම් අපි ඇතුලේ අනිවාර්යයෙන්ම මේ නිර්මාණශීලී මිනිසෙක් ඉන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිර්මාණශීලී පුද්ගලයාට පුළුවන් සමාජගත වීමේ ක්‍රියාවලියේදී හොඳ චිත්ත වේග පාලනයක්, ඒ වගේම සංවේදීතාවයක්, ඒ වගේම හොඳ සමාජ රසවින්දනයක්, ඒ වගේම අන්තර්පුද්ගල සම්බන්ධ හොඳ අන්තර්පුද්ගල සම්බන්ධතා මේ දේවල් පවත්වා ගනිමින් හොඳ පුද්ගලෙක් විදිහට යහපත් පුද්ගලෙක් විදිහට සමාජගත වෙන්න. හැබැයි යහපත් පුද්ගලෙක් සමාජගත වෙනකොට නිර්මාණශීලීත්වය ගැන කතා කරනකොට මේ කලාව ගැන කතා කරනකොට ඇත්තටම අද වෙනකොට මේ ශිෂ්‍ය පරම්පරාවට ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන්ට මේ දේවල් කරන්න කාල වේලාව තියෙනවාද කියලා අපිට ගැටලුවක් මතුවෙන්නට පුළුවන්. හැබැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය සමග බාහිර උපාධි හා විස්තරිත පාඨමාලා ඒකකයේ සමග අත්වල් බැඳගෙන අපූරු පෙර නොවූ විරු වැඩක් සංකල්පයක් කරන්නට සූදානම් වෙනවා මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පරම්පරාවක්. ඉතින් මේ පිළිබඳව තමයි අද අපි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ඩිජිටල් කරණය වුණු යුගයක, ඒ වගේම කාර්මීකරණය වුණු යුගයක අපිට මේ නිර්මාණශීලී හැකියාව, ඒ වගේම පුද්ගලයා තුළ සිටින මේ කලාකාමී සත්වයා ඒ විදිහටම සමාජගත කරන්නට තියෙනවා නම් මේක කොයිතරම් අපූරුද. මෙන්න මේ කාරණා පිළිබඳව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපූරු සංකල්පයක් ගැන අරගෙන තියෙනවා, සංකල්පයක් ගොඩනගලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව තමයි අද අපි අලුත් දිනක් වැඩසටහනෙන් ඊළඟට ඔබව දැනුවත් කරන්නට සූදානම් වෙන්නේ. මේ වෙනුවෙන් අපි ආරාධනා කළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දීපල් ගුණසේන මහතාට. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. හොඳයි. අපි අද කතා බහ කරන්නට සූදානම් වෙන්නේ මේ විදුබිනී නිපුණතා අභිවර්ධන ප්‍රයාසය පිළිබඳව. මම ඔබතුමාගෙන් පළමුවෙන්ම දැනගන්නට කැමතියි මොකක්ද මේ විදුබිනී නිපුණතා අභිවර්ධන ප්‍රයාසය කියන්නේ කියලා. හොඳයි. විදුබිනී නිපුණතා අභිවර්ධන ප්‍රයාසය කියලා කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයත් බාහිර උපාධි හා විස්තරිත පාඨමාලා ඒකකයත් එක්ව ගොඩනැගුණු ව්‍යාපෘතියක්. ඉතින් මේ ව්‍යාපෘතිය ඇත්තටම කිව්වොත් අපේ වර්තමාන පීඨාධිපතිතුමන් වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතාගේ සංකල්පයක් මත ගොඩනැගුණක්. මේ විදුබිනී නිපුණතා අභිවර්ධන ප්‍රයාසයේදී බලාපොරොත්තු වෙන්නේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ බාහිර උපාධිය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිර්මාණාත්මක කුසලතා සහ වෘත්තීය ව්‍යවසාය කුසලතා සංවර්ධනය කරන්න. ඉතින් හැකියාවන්ගෙන් යුක්ත රටට වැඩදායී උපාධිධරයන් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව කටයුතු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හදාරන විද්‍යාර්ථීන්ටත් ඒ අවස්ථාව ලබා දීමේ අරමුණෙන් තමයි විදුබිනී නිපුණතා අභිවර්ධන ප්‍රයාසය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ විදුබිනී නිපුණතා අභිවර්ධන ප්‍රයාසයේ ප්‍රධාන කුළුණු එහෙම නැත්නම් පිලර්ස් කියලා අපි මේ පොදු භාවිතේ කියන්නේ ප්‍රයාස 4ක් යටතේ ක්‍රියාත්මක වෙනවා. නිර්මාණශීලී අභිවර්ධන ප්‍රයාසය, දැනුම හා කුසලතා අභිවර්ධන ප්‍රයාසය, සාකල්‍ය ප්‍රවර්ධන ප්‍රයාසය සහ වෘත්තීය නිපුණතා අභිවර්ධන ප්‍රයාසය කියන ප්‍රයාස 4 යටතේ තමයි මේ විදුබිනී නිපුණතා අභිවර්ධන ප්‍රයාසය ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි. දැන් මේ විදුබිනී නිපුණතා අභිවර්ධන ප්‍රයාසයේ යටතේ ක්‍රියාත්මක වෙන තවත් එක විශේෂ කලා කටයුත්තක් තමයි අද අපේ කතා බහට මූල බීජය, වස්තු බීජය වෙන්නේ තමයි විදුබිනී ප්‍රතිභා කලා මංගල්‍ය 2025. ආචාර්යතුමනි මේ ගැනත් අපි අපේ හිතවතුන්ව දැනුවත් කරමු. හොඳයි. විදුබිනී නිපුණතා අභිවර්ධන ප්‍රයාසයේ යටතේ විදුබිනී ප්‍රතිභා නමින් අපි කලා මංගල්‍යයක් පවත්වන්න සූදානම් කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ මම අර කලින් සඳහන් කරපු ප්‍රයාසයන් යටතේ විද්‍යාර්ථීන්ගේ නිර්මාණාත්මක කුසලතා අභිවර්ධනය කිරීමේ අරමුණු පෙරදරි කරගෙන. ඉතින් මේ කාර්යයේ විශේෂත්වයේ විදියට සලකන්නේ අභ්‍යන්තර විද්‍යාර්ථීන්ට විශ්වවිද්‍යාලය තුලදී අධ්‍යනාංශ මට්ටමින්, පීඨ මට්ටමින්, අන්තර් විශ්වවිද්‍යාල මට්ටමින් විවිධ තමුගේ කුසලතා එළි දක්වන්න වේදිකාවන් නිතතින් සකස් වෙනවා. පීඨාධිපතිතුමන් සහ මේ අපේ ව්‍යාපෘති කණ්ඩායමේ අදහස වුණේ, අරමුණ වුණේ බාහිර උපාධි හදාන විද්‍යාර්ථීන්ටත් ඔවුන්ගේ නිර්මාණාත්මක කුසලතා එළි දක්වන්න වේදිකාවක් විශ්වවිද්‍යාලය තුල සකස් කරලා දෙන්න. හොඳයි. එතකොට මේ විදුබිනී ප්‍රතිභා කලා මංගල්‍ය 2025
ඇයි විශේෂ වෙන්නේ කියන කාරණාව ගැනත් අපි රට දැනුවත් කරමු. මොකද විශ්වවිද්‍යාලයක් විදිහට රාජ්‍ය විශ්වවිද්‍යාලයක් විදිහට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය සමග බාහිර උපාධි හා විස්තරිත පාඨමාලා ඒකකයේ සමග අත්වැල් බැඳගෙන තමයි මේ කලා කටයුත්ත මේ තරඟාවලිය සංවිධානය වෙන්නේ. ඉතින් අපි මෙහි තියෙන විශේෂත්වය ගැනත් දැනුවත් කරමු. හොඳයි. මේ විශේෂත්වය ගත්තොත් මම අර කලින් සඳහන් කරා වගේ ඔවුන්ගේ නිර්මාණ කුසලතා එළි දක්වන්න අපි අවස්ථාවක් ලබා දෙනවා. ඒ වගේම බාහිර උපාධිය හදාරද්දී සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ දුරස්තව ඉඳලා ඔවුන්ගේ පාඨමාලා ඒකක සම්පූර්ණ කළා අවසානයේ විභාගය සමත් වෙලා උපාධි සහතිකය ලබා ගැනීම. ඉන් ඔබට ගිහිල්ලා ඔවුන්ගේ කුසලතා එළි දක්වන්න විශ්වවිද්‍යාලය තුල විශ්වවිද්‍යාල ප්‍රජාවත් සමග ඒකාත්මික වෙමින් ඔවුන්ගේ නිසඟ කුසලතා එළි දක්වන්න තමයි මේ විදුමිනි ප්‍රතිභා කලා මංගල්‍ය අපි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒ සමග විද්‍යාර්ථීන් අපි එක්ක සම්බන්ධ වුණා. මේ රූප රාමුවලින් ඔබට දැක බලා ගන්න පුළුවන් වෙනවා ඔවුන් කොහොමද අපිත් එක්ක සම්බන්ධ වුණේ කියන එක. මේක හුදු එකවර හටගත් කාරණයක් නෙවෙයි. මාස කිහිපයක අඛණ්ඩ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි අපි මේ ගෙනහැර දක්වන්න උත්සාහ පියවර කරන්නේ. කිහිපයක් යටතේ ක්‍රියාත්මක වුණු වැඩපිළිවෙලක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම විදුමිනි ප්‍රතිභා කලා මංගල්‍ය පවත්වද්දී పూర్වයෙන් අපි ඔවුන්ව දැනුවත් කරලා ඔවුන්ට නර්තන, සංගීත සහ නාට්‍ය යන විශේෂ ක්ෂේත්‍ර සම්බන්ධව විෂය ප්‍රවීණයන් ගෙන්වලා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුලදී වැඩමුළු මාලාවක් පැවැත්වුවා. ඉන් අනතුරුව සැප්තැම්බර් මාසයේදී විෂය නර්තන, සංගීත සහ නාට්‍ය විශේෂ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණ විශ්වවිද්‍යාල ආචාර්ය බවතුන්ගෙන් සමන්විත වූ විනිශ්චය මණ්ඩලයකින් ගේ දායකත්වය සහිතව අපි ප්‍රථම වටයේ තරඟ පැවැත්වුවා. ඒ ප්‍රථම වටයේ තරඟ වලින් ජයග්‍රහණය කරපු තරඟකරුවන් තමයි දැන් ඔක්තෝබර් මාසේ 8 වෙනිදා විදුමිනි ප්‍රතිභා කලා මංගල්‍යයේදී තමුන්ගේ කුසලතා එළි දක්වන්න සූදානමින් සිටින්නේ. හොඳයි. දැන් ඔබතුමා සඳහන් කළ ආචාර්යතුමනි මේ 2025 මේ ඔක්තෝබර් මාසයේ එළඹිලා තියෙන අද දෙවනිදා 8 වෙනිදා තමයි මේ විශේෂම අවස්ථාව මේ අභිෂේක මංගල්‍ය පැවැත්වෙන්නේ කියලා. ඉතින් විදුමිනි ප්‍රතිභා කලා මංගල්‍ය 2025 වෙනුවෙන් මේ තරඟයේ අවසාන අදියරේ විදිහට ඔක්තෝබර් 8 වෙනිදා විශ්වවිද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේදී මේ අවසන් තරඟාවලියේ පැවැත්වෙනවා. ඉතින් මේ ගැන අපි රටටම අද කියමු. මොකද ලංකාවේ මම හිතන්නේ ප්‍රථම වතාවට තමයි බාහිර උපාධි අපේක්ෂකයින් වෙනුවෙන් මේ වන් වැඩ කටයුත්තක් සංවිධානය වෙන්නේ, නිර්මාණය වෙන්නේ. අපි ඒ නිසා මේ ගැන දැනුවත් කරමු. ඔව්. බාහිර උපාධි හදාරන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ මෙවැනි කලා මංගල්‍යයක් පවත්වන ප්‍රථම අවස්ථාව අපේ දැනුවත් භාවයේ හැටියට. ඉතින් එය අපේ විශ්වවිද්‍යාලයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේදී ඔක්තෝබර් මාසේ 8 වෙනිදා පස්වරු 5:30ට වේදිකාගත කරන්න ඔවුන්ගේ කුසලතා එළි දක්වන්න මේ වෙන විට කටයුතු සූදානම් වෙමින් පවතිනවා. නර්තනය, සංගීතය සහ නාට්‍ය කියන අංශ තුනෙන් තරඟකරුවන් හිදී තරඟ වදිනවා. ඔවුන්ගේ කුසලතා අගයන්ට ඒ වගේම ඔවුන්ව සම්මානයට පාත්‍ර කරන්න අපි මේ අවස්ථාව සූදානම් කරගෙන සිටිනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයත් බාහිර උපාධි හා විස්තරිත පාඨමාලා ඒකකයත් එකමුතුව. හොඳයි. ඔබට මේ දැක ගැනීමට හැකි වෙන්නේ ඒ සියලුම ක්‍රියාන්විතයේ පියවර අධීර වශයෙන් ක්‍රියාත්මක වුණු මේ විදුමිනි ප්‍රතිභා කලා මංගල්‍ය 2025 රූපරාමු තමයි ඔබ මේ දකින්නේ. ඒත් එක්කම මම ඔබතුමාගෙන් අවසාන වශයෙන් අහන්නට දැනගන්නට කැමති දැන් මෙවැනි කාර්යයක් වෙනුවෙන් උතුම් සංකල්පයක් මේ වගේ සංකල්පයක් පැමිණිලා ඒ සංකල්පය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න බොහෝ පාර්ශවයන් මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ නැති. අපි ඔවුන්ට කෘතවේදී වෙන්න මේක අවස්ථාවක් කරගමු. ඔව්. විශ්වවිද්‍යාලය තුළ වැඩසටහනක් ක්‍රියාත්මක කරද්දී බොහෝ පාර්ශවයන් අපිට ඊට දායකත්වය ලබා දෙනවා, සහයෝගය ලබා දෙනවා. මේදී මූලිකව මතක් කරන්න ඕනේ අපගේ විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපතිතුමන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මැතිතුමා, ඒ වගේම අපේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ වර්තමාන නායකත්වයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතාව ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම බාහිර උපාධි හා විස්තරිත පාඨමාලා ඒකකයේ වර්තමාන අධ්‍යක්ෂකතුමිය මහාචාර්ය රූපිකා සේනාධීර මහත්මිය,
යන මහත්මීන්ගේ උපදේශකත්වය සහ මාර්ගෝපදේශකත්වය මෙහිදී ඊටම ගෞරවයෙන් මම සිහිපත් කරනවා මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය සහ මඟ පෙන්වීම. ඒ වගේම මම මේ අවස්ථාවක් කරගන්නවා අපේ විදුමිනි ප්‍රතිභා කලා මංගල්‍ය මෙතරම් දුරක් ගෙනෙන්න අපිට සම්පත්දායකත්වය ලබා දුන්නු වැඩමුළුවලදී සම්පත්දායකත්වය ලබා දුන්නු නර්තන සංගීත සහ නාට්‍ය කියන විෂයන් ක්ෂේත්‍ර තුන සමගම අපත් එක්ක සම්බන්ධ වෙච්ච සම්පත්දාරීන්ට ඒ වගේම පළමු වටේ විනිශ්චය කටයුතු සමග සම්බන්ධ වෙච්ච විශ්වවිද්‍යාල ආචාර්ය බවතුන් හා කලා ශිල්පීන්ට ඒ වගේම මේ කාර්ය කරගෙන යාමේදී අපිට සහයෝගය ලබා දෙන මානව ශාස්ත්‍ර සමාජ විද්‍යාපීඨයේ සියලුම අංශවල අංශාධිපතිවරු ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කාර්ය සිද්ධ වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ මුල් වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨයේ වගේම බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ සියලුම අනධ්‍යයන කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් සහකාර ලේකාධිකාරීතුමිය සහකාර මූල්‍යාධිකාරීතුමියවත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මේ විදුමිනි නිපුණතා අභිවර්ධන ප්‍රයාසය ව්‍යාපෘතිය කරගෙන යනකොට මට මගේ සහයෝගය සඳහා විශ්වවිද්‍යාලය විසින් ලබා දීලා තියෙනවා සම්පත් පුද්ගලයෙක් පර්යේෂණ සහකරුවෙක්. ඔහු ජනිත් දිසානායක මහතා මේ විදුමිනි නිපුණතා අභිවර්ධන ප්‍රයාසයේදී මට බොහොම සහායක් ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ විදුමිනි නිපුණතා අභිවර්ධන ප්‍රයාසය යටතේ සිදු කරන විදුමිනි ප්‍රතිභා කලා මංගල්‍යයටත් ඔහුගේ ලැබෙන දායකත්වයත් මම මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරනවා. හොඳයි. ඉතින් මෙන්න මේ කියන පාර්ශව සියලුම දෙනාගේ එකමුතුවෙන් තමයි විදුමිනි ප්‍රතිභා කලා මංගල්‍ය 2025 පැවැත්වෙන්නේ. ඉතින් මේ පිළිබඳව තමයි අපි අලුත් දිනක් වැඩසටහනෙන් ඔබව මේ විදිහට දැනුවත් කළේ. මේ සඳහා අද අපි ආරාධනා කළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දීපාල් ගුණසේන මහතාට. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කලා මංගල්‍ය සාර්ථක වෙන්න කියලා අපි අලුත් දිනක් කණ්ඩායම ජාතක රූපවාහිනිය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. බොහොම ස්තුතියි. අයිබෝවන්. හොඳයි. අද දවසත් ඔබට කාර්යබහුල දවසක් වෙන්නට පුළුවන්. හැබැයි ඒ කාර්යබහුල මැද ඔබ දවස සාර්ථකව ගත කරන්නට ඔබට හැකියාව ලැබේවා කියලා අපි අලුත් දිනක් කණ්ඩායමෙන් ඔබට ප්‍රාර්ථනා කරනවා. ඒ සමගින් අපි සූදානම් හෙට දවසේ උදේ 8ට ඔබ හමු වීමේ බලාපොරොත්තුෙන් දැන් සමුගන්න. ඔබට ජයග්‍රාහී සුබ දවසක්. ආයිබෝවන්.